Welcome back to my channel, Something Pereira. Hi ළමයි. ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නව නේද? ඉතින් මම මේ කාලෙකින් පොඩි බ්ලොග් එකක් අරගෙන ආවේ. ජපානයේ මේ කාලේ සරත් සමයනේ. ඉතින් ඒ කාලේ ලස්සන ඔයාලට පෙන්නන්න පුංචි වීඩියෝ එකක් අරගෙන. ඉතින් බලන්නකෝ ඔයාලත් මේක ලස්සනයිද කියලා. ඉතින් අපි කට්ටියත් එක්ක එකතු වෙලා මේ යන්නේ ලස්සනට කොළ පාට වෙලා තියෙන තැනකට බලන්න යන්නයි. අපි මොමිජි බලන්න යන ගමන් අපිට හම්බුණ ලස්සන කොස්මෝස් ගාඩන් එකක්. ඉතින් අපි ඒක බලන්නත් අමතක කරේ නෑ. බලන්නකෝ මේ කොස්මෝස් මල්වල තියෙන ලස්සන. මේ සරත් සමය කියන්නේ ගොඩාක් ගස්වල කොළ පාට වෙලා ඒවා බිමට වැටෙන කාලෙනේ. ඒත් බලන්නකෝ මේ සරත් සමයේත් කොස්මෝස් මල් පිපිලා තියෙන ලස්සන. කොස්මෝස් මල් කියන්නේ සරත් සමයට තවත් එක ලස්සනක්. මේ දතලන් මීලා ලන් වෙන්න ඕන මේ හින සැබවින්ම ඉටු වෙන්න ඕන මාගව සසරේ මළඟ ඉන්න ඕන හදේ පැතිලා එහෙම බැලුවාම මගේ දිහා ඉතින් මේ ලස්සන කොස්මෝස් මල් බලලා අපි අපේ ගමන ආයෙත් යන්න පිටත් වුණා. මේ බලන්නකෝ මේ ගමන යන අතරතුරෙත් වටපිටාවේ තියෙන ලස්සන වෙනදට කොළ පාටින් පෙනුන මේ කඳු ගස් දැන් ඒ ගස් පාට වෙලා කහ පාටින් රතු පාටින් කොළ පාටින් පාට පාටින් පේනවා. හරිම ලස්සනයි. අපි ඉතින් ඔන්න අපි බලන්න ආපු තැනට ආවා. මෙතන හරියට චිත්‍රයක් වගේ. හරිම මනසට මාරම නිදහසක් සැහැල්ලුවක්. නුඹහාගෙවන දින සති ආලේසුව විඳිනා සීරුණු මල් පාරෙන් ආපු රූසරණෙත් කඳුලින් ගොත පුරන් මෙන් කෙහෙරල් සෙල ඇතින් සැලුනි මතකෙන් දැකපු සුවඳින් තවරු නීස්වර වැල් සිතුවම් මවපු ඒරු ඇරු තාමකාගේ නොදනි Hasipiya salana sura angana situna ha kahe tarakanala hita hiri vetuna hatavata goda galuva kulundule adare una අපි මේ විදිහට එදා දවස ලස්සනට ගත කරලා මේ පරිසරයේ සුන්දරත්වය ලස්සනට විඳලා අපි ඉතින් එන්න පිටත් වුණා. ඉතින් මං හිතනවා ඔයාලත් මේ වීඩියෝ එක ගොඩාක් රස විඳ කියලා. ඉතින් ඔයාලා හැමෝටම මගේ වීඩියෝ එක බලන් හිටියට ගොඩාක් ස්තුතියි.
ඉතින් තවත් දවසක ලස්සන වීඩියෝ එකක් ලස්සන විදියකට මම ඔයාලට අරන් එන්නම්. එතකන් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්න ඕනේ.